ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ අඩා මුදුනින් වැසුණු අතහැරි දැමූ පාළු තේ වගාවන් අස්සේ සැඟවුණු අඳුරු රහස් ගැන ඔබ කවුද හරි හිතලා තියෙනවද? අපේ රටේ පොලිස් පොත්වල විසඳගන්න බැරි වූ පිටු පිටින් අතුරුදහන් වූ ලිපිගොනු සිය ගණනක් තිබෙනවා. ඒ අතරින් 1985 අවුරුද්දේ නුවරඑළිය ආසන්නයේ පිහිටි තේකවත්ත කියන පාළු වතු යායේ සිදු වුණු අභිරහස කියන්නේ අදටත් පැරණි වතුකරයේ මිනිස්සු මුල්ලමින් බියෙන් පසක් කරන සිදුවීමක්. අද අපි ඔබව අරන් යන්නේ එක රුධිර බිංදුවකින් මුළු පරම්පරාවක්ම පිළිගන්න බලන් හිටපු අන්ධකාරයේ රජ කරපු කළු ඊරි යක්ෂයාගේ බිහිසුණු සත්‍ය අභිරහස සොයාගෙන. ඉදිරියට එන විනාඩි 30 පුරාම ඔබේ කාමරයේ විදුලි බුබුලු නිවා දමා ඉයර්ෆෝන් පනවගෙන මේ කතාවට සවන් දෙන්න. මන්ද කතාව අවසන් වන විට ඔබේ නිවස වටා ඇති අන්ධකාරය දෙස ඔබට වෙනස්ම බයකින් බලන්න සිද්ධ වේවි. මේ කතාවේ සැබෑ මුල ආරම්භ වෙන්නේ 1920 ගණන්වල සුද්දන්ගේ පාලන කාලයේදී. ඒ කාලයේ නුවරඑළිය සහ බණ්ඩාරවැල මායිමේ පිහිටි තේකවත්ත කියන්නේ එක පැත්තකින් මහා ඝන කැලෑවකට මායිම් අක්කර 100 ගණනක විශාල තේ වගාවක්. ඒ වත්තේ අයිතිකාරයා වුණේ විලියම් හැරිසන් කියන අතිශය තද හිත් තියෙන වතු කම්කරුවන්ට අමානුෂික ලෙස බඩ දුන්නු සුදු ජාතිකයෙක්. ඒ වත්තේ ඝන කැලෑවට මායිම් කෙළවරේ තිබුණා ලේ කඳුර කියලා කුඩා ස්වභාවික දුලපාරක්. ඒ දුලපාර අවටින් යනකොට අහස පායලා තිබුණත් අමුතුම සීතලකුයි පිළිකුල් සහගත අමු ලේ සුවඳකුයි පැතිරිලා තිබුණා. 1925 අවුරුද්දේදී වත්තේ තේ අස්වැන්න හොරකම් කිරීම සහ කම්කරුවන්ගේ වැඩ වර්ජන නිතර සිද්ධ වෙන්න පටන් ගත්තා. මේකෙන් කෝපයට පත්වුණු විලියම් හැරිසන් තමන්ගේ වත්තට සහ තේ අස්වැන්නට කිසිම කෙනෙක් ඇතුළු නොවෙන්න වත්ත පාලනය කරන්න අමුතුම පියවරක් ගත්තා. එහා යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ සිටි අන්ධකාර අභිචාර ක්‍රම ගැන ප්‍රසිද්ධ කන්දයියා කියන මහා ඇදුරා නුවරඑළියට ගෙන්නුවා. කන්දයියා ඇදුරා ලේ කඳුර අසල දින 21ක් තිස්සේ මහා යාගයක් කළා. සතුන්ගේ ලේ සහ පාතාල අඳුරු බලවේග කැඳවමින් එයා අවදි කළේ කළු ඊරි යක්ෂයා. ඒ කියන්නේ ඊරි යක්ෂයාගේ අතිශය දරුණු රක්තපාත අවතාරයයි. කන්දයියා ඇදුරා ඒ යක්ෂයාව ලේ කඳුර අසල තිබූ විශාල නුගමසකට බන්ධනය කරලා සුදු වතු හීනාට කිව්වා දැන් මේ වත්ත ආරක්ෂිතයි. ඒත් මතක තියාගන්න රෑ 12ට පස්සේ මේ භූමිය අයිති උගෙන් පණ ලබන යක්ෂයාට. ඌට සෑම අමාවක රාත්‍රියකම ලේ බිල්ලක් ඕන. ඒක නතර වුණොත් ඌ මුළු වත්තම විනාශ කරයි. එදා ඉඳන් ඒ වත්ත ශාපලක් තැනක් බවට පත් වුණා. 1930 වෙනකොට විලියම් හැරිසන්ගේ මුළු පවුලම අභිරහස් ලෙස බංගලාව ඇතුළෙම රෝගී වී මිය ගියා. උන්ගේ සිරුරුවල ලේ බිඳක්වත් තිබුණේ නැහැ. සුද්දාගේ මරණයෙන් පස්සේ වත්ත වැසී ගියත් ඒ අඳුරු ශාපය ලේ කඳුර අසල තනි වුණා.
කාලය අවුරුදු 60ක් ඉදිරියට ගෙවී ගියා. 1980 ගණන් වෙනකොට තේකවත්ත රජයේ පාලනයට යටත්ව නැවතත් ක්‍රියාත්මක වුණා. ඒත් ඒ පැරණි ශාපය ගැන දන්න ගමේ මිනිස්සු රෑ 7න් පස්සේ ලේ කඳුර පැත්තට තියා වත්ත අයිනින්ම ගියේ නෑ. නමුත් 1985 සැප්තැම්බර් 14 වෙනිදා මුළු නුවර එළියම ඝන මීදුමින් වසාගෙන මහ වැස්සක් ඇදහැළුණු අමාවක රාත්‍රියක් ආවා. එදා රෑ 11යි කාලට විතර වත්තේ පැරණි කම්කානම වුණු සෝමපාල මහත්තයා තමන්ගේ ගෙදර හිටියේ. එතකොට එයාගේ ගෙදර දොරට කවුදෝ වේගයෙන් තට්ටු කළා. දොර ඇරලා බලද්දි හිටියේ වත්තේ තරුණ කම්කරුවෙක් වුණු සිවා. සෝමපාල අයියේ තේ කරුණාවත ශාලාවේ පැරණි ප්‍රධාන මැෂිමක ඇතුලෙන් අමුතු සද්දයක් එනවා. තේකවත්ත මැදින් යන පාර වැටී තිබුණේ අර කියපු බිහිසුණු ලේ කඳුර ලී පාලන උඩින්. පරිසරයේ තිබුණේ මුළු විශ්වයම නිහඬ වෙලා වගේ අමුතු බියජනක පාළුවක්. වැස්ස නතර වී තිබුණත් ගස්වලින් වතුර බිංදු වැටෙන හඬ සහ ඔවුන්ගේ සිරසින් එන හුස්ම ගැනීමේ හඬ විතරයි ඇහුනේ. රාත්‍රී 11:45ට ඔවුන් ලේ කඳුර පාලම ළඟට ආවා. එකපාරටම ඒ වනතුරු තිබුණු සීතල පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වී දැඩි උණුසුම් අමුලේ සුවඳක් සහ කුණු වූ මස් සුවඳක් හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා. සෝමපාල අයියේ උඹට මේ අමුලේ සුවඳ දැනෙනවද? සිවා වෙවුලන කටහඬින් ඇහුවා. සෝමපාල උත්තර දෙන්න කලින් පාලම යටින් ආවා අමුතුම ශබ්දයක්. ඒක හරියට කුකුලෙකුගේ බෙල්ල කඩනකොට එන ක්‍රැක් ගාන ශබ්දයකුයි. ගහක අත්තක් වේගයෙන් පොළවේ ගහන ශබ්දයකුයි එකතු වුණු බිහිසුණු හඬයි. සෝමපාල තමන්ගේ අතේ තිබුණු විදුලි පන්දම් එළිය හෙමින් පාලම යටට යොමු කළා. ඔවුන් දුටු දෙයින් ඔවුන්ගේ ඇඟේ ලේ හිඳී ගියා. පාලම යට ලේ කඳුර දොළ පාර මැද සිටියා අඩි 8කට වඩා උස අතිශය කුෂ සම්පූර්ණයෙන්ම කළු පාට මුළු ඇඟම ලේන් තෙත් වුණු බිහිසුණු රූපයක්. ඒ රූපයේ මුහුණක් තිබුණේ නැහැ. තිබුණේ නළල මැද එක විශාල ගිනි අඟුරු වගේ දිලිසෙන රතු පාට ඇසක් සහ යට හකු පෝට්ටු වුණු ලේ පුරාගත් විශාල දත් විතරයි. ඌ තමන්ගේ දිගු නියපොතු සහිත අත්වලින් අල්ලගෙන සිටියේ අලුත බිලිගත් සතෙකුගේ ඇටසැකිල්ලක්. ඒ බිහිසුණු රූපය එකපාරටම ඔවුන් දෙසට හැරුණා. එහි නළල මැද තිබූ රතු ඇස ඔවුන් දෙසට යොමු වෙද්දී සෝමපාලට සහ ශිවාට තමන්ගේ කකුල් දෙක පණ නැති වී යනවා දැනුණා. ඒ යක්ෂයා එකපාරටම තමන්ගේ කට ඇරලා මහා ගෝරනාඩුවක් කළා. ඒ හඬට පාලමේ තිබුණේ ලෑලි පවා දෙදරලා ඔවුන්ගේ අතේ තිබූ තෙල් ලාම්පු දෙකම බිම වැටී කුඩු වී ගියා. දිවපන් ශිවා දිවපන්. සෝමපාල කෑ ගහමින් ආපසු හැරී වතු බංගලාව දෙසට දිව්වා. ඔවුන් පස්සෙන් ආවේ මනුස්සයෙක් දුවන හඬක් නෙවෙයි. ගස් උඩින් පැන පැන කොළ රොඩු ඇඹරෙන අඩි 8ක් උස සෙවණැල්ලක් හුස්ම හෙළන අමුතුම බිහිසුණු ශබ්දයක්. දිව යන අතරතුර පාරේ තිබුණු ගල් කැටයක පය පැටලිලා ශිවා බිම ඇද වැටුණා. සෝමපාල අයියේ මාව බේරගන්න. එයා මගේ කකුලෙන් අල්ලගත්තා. ශිවාගේ මාරාන්තික විලාප හඬ මුළු තේවත්ත පුරාම රැව් දුන්නා.
සෝමපාල තප්පරයකට ආපසු හැරී බලද්දී දුටු දෙයින් එයාගේ මොළය නතර වෙන්න ගියා. ඒ කළු රූපය ශිවාගේ ඇඟ උඩ නැගලා එයාගේ ගෙල ප්‍රදේශයට තමන්ගේ දිගු දත් කියා බස්සලා ලේ උරා බීමට පටන්ගෙන තිබුණා. ශිවාගේ ඇස් උඩ ගියා. එයාගේ මුහුණ තත්පර ගණනක් ඇතුළත සුදු මැලි වී වියලී යන ආකාරය සෝමපාල තමන්ගේ විදුලි පන්දම් එළියෙන් දුටුවා. සෝමපාල බියගුළු ලෙස ශිවාව දමා ආපසු නොබලා ගමේ පන්සල දෙසට දිව ගියා. පසුදා උදෑසන 6ට සෝමපාල කියපු දේ අහලා ගම්මාන සහ නුවරඑළිය පොලිසියේ කණ්ඩායමක් එකතු වෙලා ලේ කඳුර ළඟට ගියා. ඔවුන් පාලම ළඟට ඇතුළු වෙනකොට දුටු දේ හදවත නතර වෙන සුළුයි. ශිවාගේ සිරුර පාලම යට තිබී හමු වුණා. නමුත් අභිරහස වුණේ ඔහුගේ සිරුරේ එක ලේ බිංදුවක්වත් තිබුණේ නැහැ. මුළු සිරුරම හරියට අවුරුදු ගණනක් පැරණි මමියක් වගේ සුදු මැලි වී සම්පූර්ණයෙන්ම වියලී ඉදින් තිබුණා. පසුව පැවැත්වුණු වෛද්‍ය පරීක්ෂණයේදී නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පවා පුදුම වුණා. මන්ද සිරුරේ තිබූ ලීටර් 5කට ආසන්න මුළු රුධිරයම තත්පර ගණනක් ඇතුළත අතිශය අධික පීඩනයකින් ඇදලා අරන් තිබුණත් සිරුරේ කිසිම විශාල තුවාලයක් හෝ කැපුම් පාරක්වත් තිබුණේ නැහැ. ගෙල අසල තිබුණු කුඩා හිල් දෙකක් ඇරෙන්න. මේ සිදුවීමත් එක්ක ඒ දවස්වල ප්‍රදේශයේ සිටි විජේරත්න කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේක මනුෂ්‍ය ඝාතනයක් හෝ කිසියම් අභිචාර කල්ලියක වැඩක් කියලා හිතලා පරීක්ෂණය ආරම්භ කළා. එයා යක්ෂයන් හෝ හොල්මන් විශ්වාස කළේ නැහැ. විජේරත්න මහත්තයා තීරණය කළා තවත් සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග ඊළඟ අමාවක රාත්‍රියේ තේක්ක වත්තේ ලේ කඳුර අසල රැක සිටින්න. ඔවුන් ළඟ ඒ කාලයේ තිබුණු හොඳම ගිනි අවි උපකරණ සහ විදුලි පන්දම් තිබුණා. රාත්‍රී 11:50ට පමණ පොලිස් කණ්ඩායම ලේ කඳුර පාලම අසල සඟවා තැබූ පොලිස් ජීප් රථය ඇතුලේ රැක සිටියා. හරියටම රාත්‍රී 12ට පරිසරයේ තිබූ සියලුම කුරුල්ලන්ගේ සහ සතුන්ගේ ශබ්ද නතර වී මහා අද්භූත නිහඬතාවයක් පැතිරුණා. ඒ සමගම ජීප් රථය ඇතුලේ තිබූ විජේරත්න මහත්තයාගේ වයර්ලස් සංවේදන යන්ත්‍රයෙන් ආව අමුතුම හුස්ම ගැනීමේ ශබ්දයක් සහ පුරාණ පාලි මන්ත්‍ර හඬක්. "සර් අර බලන්න" පිටුපස සිටි පොලිස් කොස්තාපල්වරයා බියෙන් කෑ ගැසුවා. ජීප් රථය වට කරමින් ඝන මීදුම අතරින් අඩි 8ක් උස කළු සෙවණැලි කිහිපයක්ම මතුවෙන්න පටන් ගත්තා. අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා බියෙන් ත්‍රාසයට පත්වී තමන්ගේ තුවක්කු වලින් ඒ සෙවණැලි දෙසට දිගටම වෙඩි තැබුවා. නමුත් ඒ වෙඩි උණ්ඩ කළු සෙවණැලි හරහා ගොස් පිටුපස තිබූ ගස්වල වැදුනා මිස ඒ සෙවණැලි වලට කිසිදු බලපෑමක් වුණේ නැහැ. එක පාරටම ජීප් රථයේ වීදුරුව කුඩු වී ගිය අතර අඳුරු විශාල අතක් ඇතුළට ඇවිත් පරීක්ෂක විජේරත්න මහත්තයාව එළියට ඇදලා ගත්තා. අනෙක් නිලධාරීන් දෙදෙනා බියෙන් පණ එපා කියා ජීප් රථය පණ ගන්වාගෙන අන්ධකාරය මැදින් පලා ගියා.
පසුදා උදෑසන පොලිස් බල ඇණ කිහිපයක්ම පැමිණ මුළු තේක්කවත්තම සෙව්වා. නමුත් ඔවුන්ට හමුවුණේ පරීක්ෂක විජේරත්න මහත්තයාගේ විදුලි පන්දම සහ එයාගේ ලේයින් තෙත්වූ පොලිස් තොප්පිය විතරයි. විජේරත්න මහත්තයාව කිසිම දිනක සොයාගන්න ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා පොලිස් වාර්තාවල අදට ඒක සටහන් වී තිබෙන්නේ විසඳීමට නොහැකි වූ අද්භූත ලෙස අතුරුදහන් වීම ලෙසයි. මේ සිදුවීම් මාලාවෙන් පස්සේ තේක්කවත්ත සම්පූර්ණයෙන්ම අතහැර දැමුණා. රජය විසින් ඒ වත්තට ඇතුළු වීම තහනම් කළා. සෝමපාල මහත්තයා ඒ සිද්ධියෙන් මාසයකට පස්සේ අධික භීතිය නිසාම එයා එනවා, එයා මගේ ලේ ඉල්ලනවා කියමින් පිස්සුවෙන් වගේ කෑගසමින් සිට මිය ගියා. අදටත් නුවර එළිය පාළු පාරවල් වල රෑ 12ට යන ට්‍රේවිල් සහ ලොරි ඩ්‍රයිවර්ලා කියන්නේ අතහැර දැමූ තේක්කවත්ත අතලින් යද්දී තමන්ගේ වාහනයේ පිටුපස වීදුරුවෙන් අඩි 8ක් උස එක රතු ඇසක් ඇති කළු සෙවණැල්ලක් එබී බලන බවයි. සමහර දිනවලට රෑ 12ට ලේ කඳුල දොළ පාර අසලින් අපිට බේරෙන්න දෙන්න, අපේ ලේ බොන්න එපා කියමින් හඬන අද්භූත විලාප හඬවල් ඇසෙන බව ගම්මුන් අදටත් පවසනවා. තේක්කවත්තේ කළු ඊරි යක්ෂයා තවමත් තමන්ගේ බන්ධනයෙන් නිදහස් වී නැහැ. ඌ තවමත් රෑ අන්ධකාරයේ ලේ කඳුර අසල රැක සිටිනවා. ඉතින් ඔබත් කවදා හරි මධ්‍යම කඳුකරයේ පාළු තේ වත්තක් අසලින් රෑ කාලයේ යනවා නම් වාහනයේ වීදුරු හොඳින් වසා ගන්න. පරිසරයෙන් අමු ලේ සුවඳක් ආවොත් කවදාවත් පස්ස හැරී බලන්න එපා. මන්ද කළු ඊරි යක්ෂයා තමන්ගේ ඊළඟ දිලිය හොයාගෙන ඔබ පිටුපසින්ම සිටිනවා විය හැකියි.